පොඩි පොඩි ජීවිස් ටිකක් දැම්මා. ගාන්න ගලින් පොඩ්ඩක්. හයි. ඉතින් කොහොමද ආලට? ඉතින් වෙනද වගේම මං අදත් ආවා. මගේ channel එකට ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ යන්න ලෑස්ති වෙන්නේ පොඩි ගමන. ඊට කලින් කියන්න ඕනේ ඔයාලා මම දන්නේ නැතුව ඇති තාම. මම මේ channel එකට ඔයාලා අලුතෙන් නම් ආවේ. මම නිත්මි උපද්‍යා. ඉතින් මගේ channel එක තමයි Storyline by උපද්‍යා. එහෙනම් කියන්න යන්නම්. මොකද මේ පොඩි ගමනක් යන තමයි ලෑස්තිලා යන්නේ. මොකද මේ අපේ අක්කගේ අයියාගේ අක්කගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ පාර්ටි එකට අක්කා කිව්වා මට මේ කරන්න කියලා. ඉතින් ඒ බඩු වගේ ගන්න යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මම සාමාන්‍යයෙන් ඕන තැනකට ගියොත් ඕන තැනකට යනවා නම් අනිවාර්යෙන් සන් ක්‍රීම් ගන්නවා. ඉතින් ගාලා ඒක පවුඩර් කරලා යන්නේ. මොකද දිය වුණාම හරි අමාරුයි. මං ආස නැහැ අර මූණ ඔයිලි වෙලා තියෙනවාට. ඉතින් අනිවාර්යෙන් මම පවුඩර් යූස් කරනවා. ඉතින් මේ ලෑස්තිදී විකාර කර තමයි ලෑස්ති වෙන්නේ. පැය ගාණක් යනකොට ලෑස්ති වෙන්න. ඉතින් ආවේ අම්මා අප්පාජි ඔක්කොම බයිනවා ලෑස්ති වෙන්න ඉක්මනට කියලා. ඉතින් ඔම්මෝ විකාර කර කොහොමද ලෑස්තිලා යනවා ඉතින්. මම අවුට්ලයින් එක ගන්නවා. So making බඩු වගේක් ගන්නනේ අද යන්නේ. ඉතින් ඒ නිසා අද ලොකුවට මේ ගන්න හැ චුට්ටක්. මගේ printer එකේ ගෑවුණා ළමයි. ලිප්ස්ටික් ගෑවුණා. ඒකේ ඉන්නේ. හරි. මම ගොඩක් කොහෙට ගියා ලස්සනට යන්නේ චුට්ටක්. මෙන්න මේකෙන් පොඩ්ඩක් මේ හරිම ලේසි පට බ්ලෂර්ස් නා මේ මංගා තිබ්බා මං ඒ වාසි ගන්න මේක මේ ලස්සනට හිටිනවා දැක්ක බොරුවට ගන්න ඕනේ ආවි මස්කාරා ටිකක් ගාගමු මගේ මස්කාරා මේක මම සැරේකුත් පෙන්නවද මන්ද මේක මම ආදම්පෙන් ගත්තේ මට ආවේ මේ වගේ එකක් හම්බුන්නේ නැහැ බලන්න ඕන ඇති විරෝධ කියලා. මෙන්න මෙහෙම අල්ලගෙන ඉන්න. අල්ලගෙන ඉඳලා මේක මස්කාරා එක ගන්න. අර ගෑම අර මේ ලස්සනට තියෙනවා. පේනව නේද? තැනක් හදා ගන්න ඕනේ මේ මට මේ ෆෝන් එක තියන්න. මගේ ට්‍රයිපෝඩ් එක කැඩලා. දැන් පේනවද මේකයි අතර වෙනස. පොඩි ගමනක් යන තියෙනවා මේ මෙහෙම අයිබ්‍රෝ තියාගෙන යන්නත් බෑ. හදා ගන්න ඕනේ එකට යද්දි නම්. හරි. කොණ්ඩේ විඩක් පීර ගන්න නාපු ගමම අද මම මේ hair oil එකක් ගන්න යනවා. ටිකක් තියෙනවා. හරිද? ඒ hair oil එක ගැන මම ගේන්නම්. ඒක මේ ගොඩක් හොඳයි. ඒ කියන්නේ කොණ්ඩේට ගොඩක් හොඳයි. ඒ හින්දා තමයි මම ගන්න යන්නේ. ඒකයි තව බඩු වගේක් තියෙනවා ගන්න. මේ අපේ අක්කගේ වැඩක්. අක්කගේ වැඩ තමයි මම යන්නේ. අක්කගේ හබිගේ හස්බන්ඩ්ගේ මේ බර්ත්ඩේ එක. ඉතින් බර්ත්ඩේ එකට මොනවාද මන්ද කේක් එකකුයි මොනවාද මේ පීසා හට් එකෙන් නෙමෙයි අද යන්නේ පීසා හට් එකට නෙමෙයි පීසා ගන්න මේකට අර එක මම එදා ගියේ මේ පිසේරියා කියලා පිසේරියා පිළියන්දල පිසේරියා එකට තමයි යන්නේ ෆෑනි එක බලන්න මට ඉතින් රහයි හින්දා යනවා එදාත් මම ගියේ මම මේ දෙවිනවතව යන්නේ එකෙන් ගන්න පුළුවන් වුණත් ඒකෙන් ගන්න බලන්න ඕනේ ෂුවර් නෑ ඒ සයිකල් ගන්න තියෙනවා කේක් එකක් ගන්න තියෙනවා ඇවිල්ලා පොඩ්ඩක් වකරේ පොඩි විකාරයක් කරන්නත් තියෙනවා. කියන්නේ ඇවිල්ලා පොඩ්ඩක් මම HBD කියලා අපේ HB කියන්නේ HBD හැබ්බර්ත්ඩේ කියලා මේකක් තිබ්බා හරිද? ඒක නැති වෙලාද කොහෙද? ඒක හේව හම්බුන්නේ නැහැ.
ඒ හින්දා මම කරේ මේ කාඩ්බෝඩ් කෑල්ලක් ගත්තා. කාඩ්බෝඩ් නෙමෙයි අර පීසා හට්ටට දෙන කවර තියෙන්නේ. ඒ වගේ කවර එක මේ ඒ බෝඩ් ඇදුවා. ඒක අරගෙන ඒකේ HBD කියලා කැපුවා. කපලා බලන්නකෝ මේ මම ඒකත් දාන්න. ඒකත් බලන්න. කොහොමද මං හදලා තියෙන්නේ කියලා. මේ ඔයාලටත් පුළුවන් දැන් අපි හැමෝටම මේ හැපි බර්ත්ඩේ කියලා ඕක ගන්න ඕනේ නෑනේ. ඇත්තටම අපේ ගෙදර තිබ්බා. හරිද? ඒක නෑ කොහෙද කියලා. හෙව්වා නෑ. ඒ හින්දා ඉතින් කරේ අරක මේ ඒ හැමදාම මේකම නෙල්ලන්නේ. ඉතින් අරක වෙන එක තිබ්බේ නැති එක තුනයි. ඉතින් වෙන එකක් හැදුවා. අක්කම රුපියල් 500ද 1000ද දෙනවා කිව්වා. අපි චුන් ගඩනවා. 500ද 1000ද දෙන්නම් කිව්ව කරලා දෙනවච එක. දීද දන්නේ මේ ඇයි අදන්නේ මේ කරලා දෙන්නම් කියලා සල්ලි දෙන්නම් කියලා කිව්වා ඉතින් ඒ හින්දා කරන්නේ කරම් වෙනවනේ නේද ඉතින් නිකන් හරි ඔච්චරයි පොඩ්ඩක් ඉන්න මම කුඩ පොඩක් කයන් කරගන්නනේ මේකට ගන්න බෑනේ ඉතින් අතනකට තමයි ගහන්න වෙන්නේ ඉතින් කපෙන්නේ මොකක්ද අන්දාලේ බබාට අන් කරගෙන එන්නම් අපි පපා රන්දි ලත්තරියමකදිනේ ලත්තරියමක යාලකට අන්න බබා ඉන්නවා යාළුවට හායි කියන්න යාළුන්ට හායි කියන්න බබා මේක මොන පැත්තද හරි යාළුවට හායි පුෂා කො යාළුන්ට හායි කියන්න බබා මෙතන මෙන්න මෙතනින් ඕයා මෙන්න තාවා ඩින් 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 අන්න බුබා තන වෙලා Ay, Eva, pati. Ini biar konenda. Ini. Oh, kopi. A B C D. Apa baba konde ada, lah tentian apa baba? Ada? අනේ අපේ බබාගේ ලස්සන බලන්න ඕනේ අපේ බබාගේ ලස්සන අම්මිට ගිහිල්ලා බබා කොණ්ඩ මුලිච්චයක් දැම්ම කියලා හොඳද මොකක්ද දැම්මේ කොණ්ඩ මුලිච්චයක් දැම්ම අනේ අපේ කියුටි නේද ඔය हाय क्या ने हाय क्या बाय क्या मैं क्या अरे इधर बाय ओ मेरा दे उम्मा කදමේ වර්ණයට කිය කහ වර්ණයෙන් සැරසී යන්නේ ඔක්කොම කහ වර්ණයෙන් සැරසීලා කොහෙද යන්නේ කොහෙද යන්නේ පීසා හට් එක ඇරලා නැද්ද
වෙන්න හොඳේ. නොපියනවා. කොම්බ එකක් තියෙනවානේ. කියන ප්‍රෙෆරන්ස් පිසර් එක. බලන්නේ මොනවද? ඒක ආනමල්. එන එකෙන් කොහොමද? මෙතන මේ ෆෘට් ජූස් Kita tinus papaya kai, mango kai, sorry, papaya kai watermelon. අපිට පපාය ජූස් ඕනේ නැත්නම් මිල්ක් ෂේක්? එන මිල්ක් ෂේක් දෙකක් දෙන්න මේක නැති බනන්න. Mereka macam banana, vanilla, strawberry, chocolate, etc. එකයි බනන්න මිල්ක් ෂේක් එක. Strawberry, ya kan? පීසා වගේ වල ගාතිය තියෙනවා. Misalnya macam apa ya? හොඳයි. පීසා ඕනේ ෂේක් එකක් ගෙනියන්න. ජූස් දෙකක්. මේ කොලා Udah betul aja. Kalau kita kiri nalu, api itu ini. ada gila gapta benar caravan fish cake ada bentu cake එකයි පිසේරියා flames පිසේරියා එකේ පීසා දෙකයි ඒ ඔක්කොටම ඒ ටිකට ගියේ ඊට 5000යි නේ 5000යි ගියේ මොකද මේ පීසා 8කින් නෙවෙයි ගත්තේ පීසා 8 එකේ ලයිට් පීස් එකක් ගත්තොත් 4000 900 ගාණක් එතකොට 5000ක් විතර ඉවරයි මේක මේ පිසේරියා එකේ ටිකක් ගණන් අඩුයි ඒක එක පීස් එකක් 2000යි එන්න දෙකම මේ 4000 ගාණක් නේ 4000 ගාණක් සවනා caravan fish එකේ බෙන්තු කේක් එක සාමාන්‍ය සයිස් බෙන්තු කේක් එක ඒක ඇවිල්ලා කීයද අපේ 780යි ඉතින් ඒක ත්‍රහයි මේ අර ෆ්‍රෙෂ් එකට තියෙනවා caravan fish එකේ කේක් එක දෙයින්ද තමයි එකකින් ගත්තේ දැන් ගන්න තියෙනවා ආයෙත් අපි බඩු ටිකක් ගත්තම නේද බඩු ටිකක් ගත්තා ගිහිල්ලා ගිල්ස් එකේ දැන් අපිට ගිහින් ගන්න තියෙනවා තාත්තයි ගන්න මේ මොකද්ද හෙයා ඔයිල් එකක් කැස්ටර් ඔයිල් එකයි එතන ගන්න තියෙනවා ඒ ගැන මම කියන්න කැස්ටර් ඔයිල් එක ඇයි මම ගන්න කියලා ඒ කියනවා මේක ගේන්න මේ කැස්ටර් ඔයිල් එකේ ගොඩක් බෙනිෆිට් තියෙනවා මම ඒ ගැන වීඩියෝ එකක් කියනවා දැන් තියෙන්නේ මෙතන අස්ක්‍රාන් මෙතන තමයි හදන්න ඉන්නේ මෙතන පොඩ්ඩක් අස් කරලා මෙතන අපි දැන් ගෙනාවු ටික තියලා පොඩ්ඩක් එහෙම කරලා පොඩ්ඩක් මොඩිෆයි කරලා ගමු. ඒ කියන්නේ මෙහෙමයි.
මේ අක්කා කිව්වේ කේක් එක තියලා පීසා ටික තියලා තෑගි දෙකක් රැප් කරන්න කිව්වද? නෑ නේ අර බෑග් එකට දාලා. ඒක දාලා අපි මෙතන තමා තියන්නේ. මේ මල් පොත් ටික පොත් අපි ඒ ටික තියාගමු කොහොමද කියන්නේ? අද මොකද මේ අද මගේ මොකද්ද වෙයි අද ලීටර් 3ක් බොහොම හරි බොනවා කියලා හිතන් ඉන්නේ කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ තාම ලීටර් භාගයක් අබිව්වේ නැහැ මට පෙවෙන්නේ නැහැ ලීටරයක්වත් ඉතින් එක එක ලාවට එක එක දවසකට ඉතින් අද කොහොම හරි ලීටර් 3ක් බොනවා කෙලෙ තගින්න මේ ටික අස් කරගෙන ඉන්න අපි වෙතන පිහිදලා හරි මං හරි චින්කි බිරිස් එක මේක මං හැදුවේ හැදිරි නෑ නේද ඔයාලට මම පෙන්නන්නේ නැහැ මේක දාලා උන්ට මාගේ නිර්මාණයක් ගෙදර තිබ්බ රබර් ටේප් එක ඉවර වෙලා ඉතින් අලුත් එකක් අරන් ආවා මේක මේ හොඳයි දන්නේ බස් මේක තමයි අලවන්න හිතන් ඉන්නේ මේක අලවලා ඉන්න නැත් මේ ගෙදර තිබ්බේවා කලින් එවල ගත්ත ඒවා මේකත් ඉටිපන්දම මේ ගෙදර තිබ්බ එක ඉටිපන්ද හෙව්ව හම්බුන්නේ මේ අනිත් ඒවා දිය වෙලා මේ පාත්තු කරපු එක තමයි හම්බුනේ ඉතින් මේක හොඳයි මොකද කේක් එක පොඩි හින්දා ලොකු ඉටිපන්දම් පාත්තු කරාම කැතයි ඉතින් මේක ඉතුරු ටික ටග්ගාලා අපි කපාගමු කපලා අලවමු HBD ඉන්න ඔය අලවන්න ගන්න කොහෙද ඊයේ ගලන්න වෙයි ඊයේ ගලවලා නෑ කොල වෙලක් අපි දැන් කේක් එකයි අනුපෝස් ඒකෙන් මේ ෆ්ලේම්ස් විසේරිය එකේ පීසා එක එන විදිය ඒ විශේෂත්වය සිනමන් හිට් එකෙන් තමයි මේ
मैं पुच्छानी दर पोरुनु पान दर पोरुनु ඕනේ දර පෝරුනේ දරත් මේ පුච්චානේ ඒක තමයි මේ කඩේ විශේෂ. හරි. අන්න ඉතින් පීස දෙක තිබ්බා. ඊළඟට මේක. චීස්. birthday. Hari, ready kita main. Kena naik ke? Main kena lagi ya, happy birthday. Kena tu be? Kena dana. Dana kena di kaman. Kena dana kan? Happy kena dah. Kaman ne? अपने आता मैं एक इधर आगा एक मामा का ये ना कहीं वेती मैं क्या दी रहा वैसे ये मामा मामा मैंने क्या कौन है बर्थडे का समर है मैं आपको इधर रिंगा नहीं इन हार्टेड हाय क्या ने हाय हाय बाय क्या बाय बाय मम्मा ओके ब्लास्टी ऐसे कर क्या සෑන්ඩ්විචස් හැදුවා. එතකොට පීට්සා තියෙනවා අපිට. අම්මයි අප්පච්චි පීට්සා කන්නේ. කයිද දන්නේ. ඒනට ඒ කට්ටියට සෑන්ඩ්විච් හැදුවා. හැදුවා කියන අම්මව තමයි හැදේ. එතකොට ඒ ටික තමයි. ඒකයි කේක් එකයි ඒ ටික තමයි. සර්ප්‍රයිස් මාන. චිකන් ඩෙවල්. චිකන් ඩෙවල් රෙසිපි. මෙතන දැන් තියෙනවා සෑන්ඩ්විච් තියෙනවා චිකන් ඩෙවල් තියෙනවා දොඩම් තියෙනවා පීසා තියෙනවා Happy birthday to you mana bikin okey kom nah apa dia pilih Ana baba. Hatti pizza kan. Mana kali Siang yang macam dewa negara tadi kan mangini awal kia. Ate. Mangini juga ini tadi. මේ කෑවේ කිසිම අඟට හොඳ දේවල් නෙමෙයි. ඉතින් අද හොඳ දෙයක් කරනම් කරේ වතුර බීපියක විතරයි. වතුවා. ඉතින් මට ඒක කරගන්න පුළුවන් වුණා. අන්තිම චුට්ට තමයි. තව මොකද උදේ මම බාගා බිබින්ද තව චුට්ට ටිකක් බොන්න ඕනේ. කොහොමද තව වෙලා තියෙන හින්දා අද දවසේ ඉවරෙද්දි මට මේ වගේ ගානක් තව බොන්න පුළුවන් වෙනවා. මේ අන්තිම ටික. ඉතින් මම ඒක කළා. ඉතින් ඒ ගැන සතුටුයි. අද නැත්තම් කෑවෙම unhealthy foods ඔක්කොම කෑවේ. fresh milk shake බිව්වා. එතකොට පීසා කෑවා, කේක් කෑවා. ඔක්කොම unhealthy කෑම. අර ටික විතරයි, අතුරු ටික විතරයි හොඳ ඒකට. අයනම් ඊළඟ vlog එකෙන් හම්බෙන්නම්. අලුත් vlog එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. මට තාම අර විෂන් බෝඩ් එකේ ෆොටෝස් ටික ගන්න බැරි වුණා. හරි ගාද පුළුවන් ගන්න ඕනේ. කනවා ඉවර යනවා. මේ මොකද්ද සරයි. මේ මොකද මම කියන්නේ මගේ දවස මෙහෙම තමයි ගෙවුනේ. එහෙම ගියා. මට ඉන්නෙත් නැවෂ. ඉතින් කොහොම හරි මගේ වීඩියෝ එක මෙච්චරලා බැලුවා නම් බලපු හැමෝටම ගොඩක් ස්තුතියි.
ඉතින් ඉදිරියටත් මගේ වීඩියෝස් බලන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම ලයික් කරන්න. හරිද? පොඩි. ලයික් කරන්න. ඒ වගේම හැමදාම සතුටින් ගත කරන්න. බෑනේ කරන්න ඉතින්. එහාට මෙහාට කැරකි යනවා. ඉතින් මට වීඩියෝ එකක්වත් කරන්න වෙන්නේ නැහැ. වහන්. ඊට රිසල්ට් එනවලු මට මේ පොඩ බයයි. මොන වෙලාවද දන්නේ නැහැ. උන්ද ඒ බයත් එක්ක ඉන්නේ. උන්ද මම දැන් කනවා. මේ බයට. මොන වේදනාවක් රිසල්ට්. නම් මගේ කියන්න. බයි.